හෙලෝ අයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ යුනිවර්සිටි එකේ යන බැච් ට්‍රිප් එක යන්න. ඉතින් අද උදේ 9ට අපි අපේ කැම්පස් එකේ මේන් ගේට් එක ළඟට එකතු වුණා. අද අපි කොරියාවේ තියෙන පැරණි බෞද්ධ පන්සලක් තමයි බලන්න යන්නේ. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ අපි අපේ කියපු ප්ලේස් එකට ආවා. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉස්සනම කරේ අපේ බැච් ෆොටෝ එක ගන්න එක. ෆොටෝ ටික ගහලා ඉවර වෙලා අපි ඔක්කොමලා පන්සල බලන්න පන්සල ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ මේ පන්සල දකුණු කොරියාවේ ග්යොන්ජු කියන ඓතිහාසික නගරයේ පිහිටලා තියෙන ලස්සනම බෞද්ධ පන්සලක්. මේ පන්සලට බුල්ගුක්සා ටෙම්පල් කියලා කියනවා. මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ පරණ කොරියාවේ සිලා රාජවංශ කාලේ කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලාම අපට මොනවද බලන්න පුළුවන් කියලා. ඉතින් මෙතනට ඇතුල් වෙද්දිම මේ වගේ ලාම්පු වලින් අලංකාර කරලා තියෙනවා. මිනිස්සු තමන්ගේ ප්‍රාර්ථනා ලියලා මෙතනට දානවා. ඇත්තටම හරිම නිහතමානී නිස්කලංක වටපිටාවක් තියෙන තැනක්. අපි ඉතින් මේ පන්සලේ හැමතැනම ඇවිදලා ලස්සන ෆොටෝ ටිකකුත් ගහගත්තා. මෙතෙන් ආවම මේ වගේ ලස්සන සම්ප්‍රදායික අත්දැකීමක් ගන්න පුළුවන්. මේක විදේශීය ශිෂ්‍යයන්ට අමතක නොවන දවසක්. ඊළඟට ඉතින් අපි ඔක්කොමලා යන්නේ දවල්ට කන්න තමයි. ඉතින් මෙන්න මේ විදිහට අද අපි වෙත් කරගෙන ආවා මෙහි තියෙන ලොකුම ලොකු බුෆේ එකකට. අද නම් ඉතින් රජ කෑමක් තමයි තියෙන්නේ. අපි ඉතින් මෙතනින් බෙදාගෙන ඔක්කොමලා දවල් ආහාරය ගත්තා. ඒ අතරතුර අපේ ක්ලාස් එකේ ඉන්න ජපන් නෝනා මෙන්න මෙහෙම කියනවා. මම ලංකාවට යන්න කැමති. ඉතින් ලංකාව නම් නෙවෙයි යාළුවනේ. කෑමෙන් පස්සේ අපි ආවේ මෙන්න මේ පාක් එකට. පාක් එක කිව්වට මේකත් දකුණු කොරියාවේ ග්යොන්ජු නගරයේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානයක්.
මේ ඈත පස්කඳු වගේ තියෙනවා ශිලා යුගයේ රජවරුන්ගේ සොහොන් ගොඩනැගිලි කියලා තමයි කියන්නේ. ඉතින් අවුරුදු 10000කටත් වඩා ඉතිහාසයක් ඇති මේ නගරය ශිලා රාජධානිය අගනුවර ලෙස පැවතුනා කියලා තමයි කියන්නේ. අද වන විට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස මේ නගරය ප්‍රසිද්ධ වෙනවා. ඉතින් අද මෙන්න මේ විදිහට තමයි අපි අපේ ට්‍රිප් එක එන්ජොයි කරේ. එහෙනම් ඉතින් මමගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ඔයත් දකුණු කොරියාවේ ඉන්නව නම් ග්යොන්ජු නගරය බලන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.